Welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලට යුනිලොග් එකක් අරගෙන එනවා. ඉතින් අද අපිට උදේම ලෙක්චර්ස් තියෙනවා. ඊට පස්සේ හවස ෆාම් එකේ යන්න තියෙනවා අපේ කැම්පස් එකේ ෆාම් එකට. ඉතින් අද අපි ෆාම් එකේ ගිහින් මොනවද කරන්නේ? මොනවද වෙන්නේ කියලා බලන්න කැමති නම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොනා කරන්නත් කලින් ඉතින් උදේට කාලා ඉන්න බෑයි. ඉතින් මම උදේට කන්න ආවා. අද මම ගත්තේ බත් එකක්. මොකද ෆාම් තියෙන දවසට මම උදේට බත් කාලා යනවා. ඊට පස්සේ 12ට ඉන්ටර්වල් එක දුන්නට පස්සේ මොනවා හරි පොඩි දෙයක් තමයි කන්නේ. නැත්තම් බත් කාලා යන්න වෙලාව මදි. ඉතින් මං ඔයාලට කියන්නම්කෝ මම මොන කැම්පස් එකේද ඉන්නේ කියලා. මම ඉන්නේ පෙරදිනේ කැම්පස් එකේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකේ 22 බැච් එකේ. ඔන්න මේ තියන්නේ අපිට අද ලෙක්චර්ස් තියෙන තැන. අද අපිට ඇනිමල් සයන්ස් ලෙක්චර් එකක් තමයි උදේට තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි ෆාම් එකට යන්නේ. අපිට උදේ 8ට පටන් අරගෙන 12 වෙනකන් ලෙක්චර්ස් තියෙනවා. ඊට පස්සේ තමයි යන්නේ. අන්න මේ බෑග් එක තමයි මම අරගෙන යන්නේ. මොකද ලොකු බෑග් කිනෙච්චාම හරි අපහසුයි. මොකද එල්ලගෙන යන්නත් එපයි. ඒ හින්දා ඉතින් මෙන්න මේ පොඩි බෑග් එක තමයි අරගෙන යන්නේ. අපි ඉතින් ලෙක්චර් එකට ආපු වෙලේ ඉඳලා කරන්න ඉතින් කන එක තමයි. මොන හරි දෙයක් ඉතින් අපි යාළුවෝ හතර දෙනාගේ මොන හරි දෙයක් තියෙනවා කන්න. ඒක ටොපියක් හරි තියෙනවා. මෙන්න මෙයාලා වගේ ඇහුවා අද මොනවද කන්න තියෙන්නේ කියලා. ඉතින් මම ඊයේ ගත්ත බයිට් එකක් තිබුණා. ඒක ඉතින් දුන්න කන්න කියලා. ලෙක්චර්ස් ඉවරයි. ඔන්න දැන් අපි යන්නේ කන්න. අද මං හිතාගෙන හිටියට හවසට මොනවා හරි පොඩි දෙයක් කාලා යනවා කියලා. ඒ වුණාට මගේ යාළුවා ඊයේ ගෙදර ඉඳලා අද උදේ තමයි ගෙදර ඉඳන් ආවේ. ඉතින් එයා බත් එකක් ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ ඒක ඉතින් ඉක්මනට කෑවා අපි හතර එනත් එක්ක. ගෙදරින් බත් එකක් කියන්නේ ඉතින් අතාරින්න බෑනේ. මං ඔයාලට කියන්නම්කෝ අපේ ෆාම් එක කොහෙද තියෙන්නේ කියලා. අපේ ෆාම් එක තියෙන්නේ උඩ පේරාදෙනියේ. එතකොට ඒක මේ ළඟ නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි බස් එකේ තමයි යන්න ඕනි. අපිට සමහර දවස්වලට ෆැකල්ටියම බස් එක දෙනවා. ඒ වුණාට සමහර දවස්වල දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ওই උඩ පේරාදෙනියේ බස් එකකට කතා කරලා තමයි අපි යන්නේ. ඉතින් අපි දැන් මේ බස් එක යනකන් තමයි ඉන්නේ. බලන්නකෝ අපිට යාළුවෙකුත් හම්බුණා. බැරි කැමැත්තෙන් නෙමෙයි යන්නේ. අපේ කෙනාට මේ දීලා මේ මස් කට්ටක් උනත් කටේ තියෙන එක ගත්තට මොකෝත් කියන්නේ. ඔයාලා එක්කෙනාට නම් ඉතින් ආයේ නිකන් ඉඳිට අපේ බස් එක ආවා ළමයි. ඔන්න මේ තියෙන්නේ බස් එක. ඒක නම් සෙනග ගොඩාරියක් හිටියා. ඔන්න දැන් අපි මේ ෆාම් එකකට ඇවිල්ලා තමයි තියෙන්නේ. ෆාම් එකට ඇතුළු වෙනම තැනක් මෙතන මේ පොඩි ඉඳ ගන්න තැනක් තියෙනවා. අපි බස් එකෙන් බැහැලත් ආයෙ උඩට එන්න ඕනිනේ. ඉතින් ඇවිල්ලා මහන්සි හින්දා මෙතන පොඩ්ඩක් ඉඳලා තමයි අනිත් අයත් එනකන් ඉඳලා තමයි අපි තැන් කියන්නේ තැන් තුනක් තියෙනවා. ඒ තැන් තුනට යන්නේ. තැන් තුනක් කියන්නේ අපේ ගෲප් එක
කොටස් 3කට බෙදලා තමයි ප්‍රැක්ටිකල් එක තියෙන්නේ. එතකොට එක ගෲප් එකක් යනවා කුකුල ගැන බලන්න, තව ගෲප් එකක් යනවා හරක් ගැන බලන්න, අනිත් ගෲප් එක යනවා ස්වයින්. ඒ කියන්නේ ඌර බලන්න. ඌරුන්ගේ ප්‍රැක්ටිකල් එක නම් එක දවසක් තමයි අපිට ෆාම් එකට එන්න පුළුවන් වුණේ. මොකද අපේ ෆාම් එකේ ඌරෝ දැන් නෑ. මොකද යාලට ලෙඩක් හැදිලා දැන් නැති වෙලා. එක හමාරට තමයි ප්‍රක්ටිකල් පටන් ගන්නවා කිව්වේ. ඩිමොමයිස්ලා ඇවිල්ල තමයි පටන් ගන්න. යාලතම අපිට කියලා දෙන්නේ මොනාද මෙතන වෙන්න කරන්න දෙන දේවල් කියලා. ඉති අපි මෙතැන්ට ඇවිල්ල යාල එනගන්තාමය බලාගෙන. අපි දැන්යන් යාලෝ බලන්න. ඔන්න මේ ඉන්නේ මෙතන සාමාන්‍යයෙන් අපේ ලංකාව ඉන්න සත්තු නෙමේ ඉන්නේ. ඔය නිවසීලන්ඩ් වල එහෙම ඉන්නේ ලොකු සත්තු ප්‍රිෂියන් අයර්ෂයර් වගේ එන්නේ සත්තු තමයි මෙතන ඉන්නේ. ඔන්න බලන්නක යාළුවෙක් ඉන්නවා. එයා ඉන්නේ මෙන්න මෙයා. මෙයා හරි උරතල්. ඒ කියන්නේ එයා කැමති යාගේ ඔළුව අත ගන්නවට. අපි යන පැත්තට එයා එනවා එයාගේ ඔළුව අත ගන්න කියලා බලන්නකෝ. මෙයා නම් කිරිදෙන සතෙක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් කිරිදෙන සත්තු ඒ වගේම කිරිදෙන්නේ නැති සත්තු වෙනම වෙන් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මෙයා ඉන්ටෙන්සිව් විදියට තමයි හදන්නේ. ඒ කියන්නේ කොහෙවත් යන්න දෙන්නේ නැහැ. මෙතනම තමයි යාලට මේගොල්ලෝ ඉන්න තැනම තමයි යාලට ඉන්න තියෙන්නේ. අද අපි ප්‍රැක්ටිකල් එකෙන් කරන්නේ මෙයාලගේ ගෙවල් වල ප්‍රමාණය. ඒ කියන්නේ මේගොල්ලෝගේ තියලා තියෙන තැන තියෙනවනේ. එක සතෙකුට කොච්චර ඉඩ ප්‍රමාණයක් තියෙනවද කියලා බලන එක. ඒ කියන්නේ දිග පළල මණ්ඩි එක තමයි අද කරන්නේ. අර දැන් මං කලින් කිව්වේ හුරතල් එකෙක් ඉන්නවා ඔළුව අත ගන්නවට කැමතියි කියලා. ඉතින් මෙයාගේ මේ ඉන්න තැන අපි මනිනකොට එයා කොයි වෙලේතර ටේප් එක ගන්න හදනවා. හරිම අමාරුවෙන් තමයි මෙතන මේක මැනගත්තේ. බලන්න වෙයි. ඔන්න ඉන්න ලස්සන යාළුවෙක්. බලන්න ගානේ මෙයාගේ මේ අන් දෙක. මන්නම් ඊට කලින් මේ වගේ දැකලන්නේ අන් දෙක තියෙනවර ඇතුළට ගිහිල්ල වගේ අන් දෙක තියෙන්නේ. මේ ඉන්න බෆලෝස්ලා. ඒ කියන්නේ මේ හරක්. අපි කලින් හරක්ගෙ තමයි ගොල්ලඟ ඉන්න තැන මැන්නේ. ඔන්න දැන්මන් ඉන්නේ බෆලෝස් ලගේ තැන. මං හිතනවා මගේ වීඩියෝස් බලනව ඇති කියලා ඇග්‍රිකල්චර්ට ආසාය ඒ වගේ ඇග්‍රිකල්ච ඒලවලට කරපු නංගිල මල්ලිලා හෙම. ඉතින් ඔයාල හිතනව ඇති මේවා හරි අමාරුයි කොහොමද කරගන්න කියලා. එනට සමහරායනං ඉන්නව ඇග්‍රිකල්චවලට කැමති අය. ඒත් මේක අමාරුවෙන් කරගත්තත් පාඩුනෑ. මොකද මේ ඇග්‍රිකල්ච කරොත් අපිට යන්න තියෙන ෆීල්ඩ් ගොඩක් තියෙනවා. ඒ ගැන අපිට බෑංක් මැනේජ තනතුරට පවා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් බෑංක එක මැනේජ කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් අපි හිතන්න කොමස් කරන්න ඕනි කියලන. ඒ වුනාට මේ සබ්චෙක්ට් එක් කරලත් මේ පේරාදෙන ඇග්‍රිකල්ච මැනේජ්මන්ට් එක් කරලත් අපිට මැනේජවලට යන්න පුළුවන්.
ගොඩක් ෆිල්ඩ් තියෙනවා. ඒකැන මට කියල ඉවර කරන්න වැෑ ඒ තරම් යන්න තැන් ගොඩක් තියෙනවා. ටීචින්ද අපිට ලෙක්චර්ස් ලවෙන්න පුළුවන්, ෆුඩ් සයින්ටිස්ට් ලවෙන්න පුළුවන්, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් කට්ටිය හිතන්නේ ඇග්‍රි කරනවා කියන්නේ පැල හිටවන එක විතරමයි කියලා. එහෙම නෑ, අපිට ගොඩක් පරාසයක් අපිට මේ ඩිග්‍රිය එක ඉගෙන ගන්න තියෙනවා. කොමස්ද, ඊට පස්සේ හියමන් රිසෝස් ගැන ඉගෙන ගන්න තියෙනවා, ඉංජිනේරිං ඉගෙන ගන්න තියෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතිං ආසායට මම කියන්නේ කොහමාරි පෙරාජනය ඇග්‍රිකල්චකට එන්න බලන්න. එහෙම නැත්තං අනිත් යුනිවර්සිටිස්වල ඇග්‍රිකල්චය ඒවත් හොඳයි. මං ඒවා ගැන දන්න. ඉතින් මන් දන්න අපේ ඩිග්‍රික ගැන තමයි. අපිට ප්‍රක්ටිකල් එකට මේ වගේ රෙකෝඩ් පේප එකක් දෙනවා. ඊට පස අප මේක පොරවලා ඩිමෝමිස්ලට බාර දෙන්න ඕනි. ඊට පස්ස මේකට ලකුණ දෙනවා. මේ ලකුණු අපිට එන්ඩෙක් සෑම් එකට ඇඩ්වෙනවා. අද අපිට තව තිබුණ තුන්ගේ රෙකෝඩ්ස් බලන්න. ඒ කියන්නේ හැම සතෙකුටම අදාළව රෙකෝඩ් කාඩ් එකක් ඉගෙන අපිට කාට් තියෙන්නේ අපේ බරහෙම දාලා තියෙන ඒ වගේ යාලගේ බර්ත්ඩේ එක තියෙන, ඒවගේම එයාල කොච්චර කිරි ප්‍රමාණයක් දෙනවද, යාලගේ ලෙඩ රෝග එහෙම දාලා තියෙන වෙනමම මේ කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් බලන්න තිබුණා. ඔන්න දැම් මේ අපි යනගමන් තමයි ඉන්නේ. ඔන්න අද යන්නේ අක්ක කෙනෙක්ක අය කෙනෙකු කෙත් එක්ක තමයි මවාද යන්න බයික් එකේ. මගේ චැනල් එකෙන්නම් තාම ගොඩක් අය නෑ. ඒ වුනාට වීඩියෝස් බලලා එක කමෙන්ට් එකක් හරි දකිනකොට මට ගොඩක් සතුටුයි. තැංකියු ඉතින් මගේ වීඩියෝස් බලනවට. ඉතිවා තාමත් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් නොකර නම් වීඩියෝ එක බලන්නේ නේ සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට වීඩියෝ කිවරයි. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒවගේම අද වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. බයි.